හරි මතක තියාගන්න පිළිලමයි ඒක විශේෂයෙන්ම මම කියන්නේ. ගෑනු ළමෙක් දාලා ගියාම අදන්න හිතේවා. අරවා හින්න බලාපොරොත්තු තියාගෙන කවදාද දවස් මෙහෙමයි මෙයාව බදින්නේ. මේ විදිහට තමයි ගෙදර එක්කගෙන මෙයා තමයි මට මැව්ව කෙනා මම බලාපොරොත්තු වෙන සියලුම ටික තියෙන්නේ මෙයාගේ. වෙන කිසිම කෙනෙක් මට එයා තරම් හොඳම කෙනෙක් එයා තරම් හොඳ කෙනෙක් හම්බෙලා නැහැ. එයා තමයි මට හම්බුන හොඳම කෙනා. සමහරවිට ආශ්‍රය කරලා බලන එක එක්ක කට්ටියත් එක්ක. ඒතර වෙලාවම එයාගේ තියෙන ගතිගුණ එක්කෙනෙක් ගාවත් එයාම තමයි මට ආපු කෙනා. එහෙම කියලා හිත අර දාලා ගියපු කෙනා සම්බන්ධයෙන් වැළපි ඉන්නවා. ඕක තමයි ජීවිත ප්‍රශ්නේ. ඔයා මේ ලිදේ ඉන්න ගෙම්බෙක් වගේලා. කියන්නේ ලිදේ ඉන්න ගෙම්බෙක් හා සමානව ඔයායේ දකින විදිහ. ඔයා වෙනුවෙන් මැව්ව කෙනා කියලා ඔයා හදාගත්ත මතයක් තමයි ඔයා කරන්නේ. ඔයා ඇත්තටම ආශ්‍රය කරලා බලන්නේ සමහරවිට ඒ තරම් හොඳ ගතිගුණ තියෙන කට්ටියත් එක්ක නෙවෙයි ඇත්තට. ඒ වෙලාවේ හම්බෙන විකල්ප. ඒ වෙලාව හම්බෙන විකල්ප දිහා බලලා දින එක නම් මෙයා තමයි මං වෙනුවෙන්ම ආවගෙන කවදා හරි දවසේ ජීවිතේ වැදගත්. දැන් ඔයාලා ඕක කරන්නේ නැහැ නේ. ඉතරම වැදගත්. එහෙමයි කියලා ඔයා ඒක නයි කියලා ඔය හිත හදාගන්න. හැබැයි ඔයා සමාජයට ගියාම ඔයා ඒ ලෙවල් පාස් ඉවරලා ඉස්සරහට තියෙන ඒවට ගියාම ඊට පස්සේ එතනින් එහාට ගියාම කැම්පස් ගියාම සමහර කැම්පස් යන ජොබ් එකකට ගියාම එහෙම ගියාම ඔයාට තේරෙනවා අපෝ අපි මේ මොන ලෝකෙද දැකලා තියෙන්නේ